සුබ ජයග්‍රාහී දවසක් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ඩිප්ලෝමා ඉන් බැංකින් ඇන්ඩ් ෆයිනෑන්ස් පාඨමාලාව හැදෑරීමට අපේක්ෂා කරන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය වන මූලික කාරණා කිහිපයක් සාකච්ඡා කිරීම තමයි අපේ මේ වැඩසටහනේ අරමුණ වෙන්නේ. විශේෂයෙන්ම මොකක්ද මේ IBSL ආයතනය කියන්නේ? ඒකෙන් ලබා දෙන පාඨමාලාව කුමක්ද? ඒ පාඨමාලාවේ ඔබට හදාරන්න තියෙන විෂයන් මොනවද? මේක කොහොමද ඔබේ බැංකු හා මූල්‍ය ශාස්ත්‍රය රැකියාවලට අවශ්‍ය වෙන්නේ කියන කාරණා සඳහා සහ මේ පාඨමාලාවේ ගාස්තු ව්‍යුහය ඒ සියල්ලම පිළිබඳව අපි මේ වීඩියෝ එකේදී අදහස් හුවමාරු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැම දරුවෙකුටම මම මුලින්ම කියන දේ තමයි ඔබ මේ පාඨමාලාව හදාරනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ කිසිම දෙයක් මිස් නොකර පුතේ හැම දෙයක්ම අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඒක ඔබට ඉතාම අත්‍යවශ්‍යයි. හරි. එතකොට පුතේ ඔයාලා දන්නවා ලෝකේ වෘත්තීන් තියෙනවා. එතකොට ගණකාධිකාරීවරයෙක් කියන්නේ ඒක වෘත්තියක්. නීතිඥයෙක් කියන්නේ වෘත්තියක්. වෛද්‍යවරයෙක් කියන්නේ වෘත්තියක්. ඒ වගේ තමයි බැංකු හා මූල්‍ය ශාස්ත්‍රයේ බැංකු හා මූල්‍ය නිලධාරියෙක් කියන්නේ වෘත්තියක්. එතකොට ඒ වෘත්තියකට අදාළව තියෙනවා වෘත්තීය සුසුකම් කියලා. ඒතර ඕනම රැකියාවක සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍යම දේ තමයි වෘත්තීය සුසුකම් කියන එක. එතකොට පුතේ ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය ශාස්ත්‍රයට අදාළව තිබෙන පාර්ලිමේන්තු පනතකින් ස්ථාපනය කරන ලද මහ බැංකුව පිහිටුවන ලද සහ එහි අධීක්ෂණයත්වයේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය කියනවා IBSL ආයතනය තමයි ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් වෘත්තීය සුදුසුකම් ලබා දෙන එකම ආයතනය වෙන්නේ ශ්‍රී ලංකාව තුල. එතකොට ඔයාලා හැමෝම ප්‍රවේශ වෙලා තියෙන්නේ බැංකු හා මූල්‍ය ශාස්ත්‍රයේ තුල වෘත්තිකයෙකු වීමට අවශ්‍ය වෙන ඒ IBSL ආයතනයේ බැංකින් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා. එතකොට මම ඉස්සරලාම මේ පාඨමාලාව හදාරන්න නම් ඔබ සතු යුතු සුදුසුකම් සමූහයක් තිබෙනවා. ඒ සුදුසුකම් වලින් ඔබ ඒ සුදුසුකම් නැතිනම් පුතේ ඔබට මේ පාඨමාලාව අනිවාර්යයෙන්ම හැදෑරීමේ හැකියාවක් නැහැ. නිසා මම මුලින්ම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ මොනවද මේ පාඨමාලාව හදාරන්න අවශ්‍ය වෙන සුදුසුකම් කියලා. ඒතකොට ඒක දරුවන්ට ඉතාම වැදගත් නිසා. ළමයි යම්සි දරුවෙක් මේ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ IBSL ආයතනයේ බැංකින් හා ඩිප්ලෝමා ඉන් බැංකින් ඇන්ඩ් ෆයිනෑන්ස් පාඨමාලාව හදාරනවා නම් පුතේ මෙන්න මේ සුදුසුකම් වලින් එකක් ඔයාලට තියෙන්න ඕනේ. පළවෙනි එක තමයි ඔයා දැනටමත් බැංකු හා මූල්‍ය ශාස්ත්‍රයේ වාණිජ්‍ය බැංකුවක වෙන්න පුළුවන්, බලපත්‍රා විශේෂ බැංකුවක වෙන්න පුළුවන්, නැත්නම් පුතේ යම්සි මූල්‍ය ආයතනයක දැනටමත් ඔයා සේවය කරන නිලධාරියෙක් නම් ඔයාට මේ කෝස් එක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. දැනටමත් ඔයාලා දන්නවා බැංකු හා මූල්‍ය ශාස්ත්‍රයේ ඉන්න අය දන්නවා එයාලගේ ප්‍රොමෝෂන් වලට වගේම ඒ වගේම වැටුප් වර්ධක සඳහා අනිවාර්යයෙන්ම මේ IBSL ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලාව කරන්න ඕනේ. නිසා මතක තියාගන්න ඒ බැංකු හා මූල්‍ය ආයතන වල දැනටමත් සේවය කරන අයට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න එහෙම ජොබ් කරන්නේ නැත්නම් ඊළඟ කණ්ඩායම තමයි මෙන්න මේ කණ්ඩායම. ඒ තමයි ඔයාලා උසස් පෙළ පුතේ දැනටමත් ජොබ් එකක් කරන්නේ නැති නමුත් බැංකු හා මූල්‍ය ශාස්ත්‍රයේ රැකියාවක් බලාපොරොත්තු වෙන දරුවෝ ඉන්නවා නම් මෙන්න මේ වයස්කාන් මෙන්න මේ වසරවල විශේෂයෙන්ම 2023 24 යාලා ඒ ලෙවල් වල රිසල්ට් ඇවිල්ලා තියෙන්නේ. ඒකට එහෙම රිසල්ට් ඇවිල්ලා තියෙන දරුවන්ට පුළුවන් ඕනම විෂය ධාරාවකින් පුතේ ඔයාලා උසස් පෙළට මොන විෂයද? ඒක වාණිජ්‍ය විෂය ධාරාව වෙන්න පුළුවන්, ගණිත විද්‍යාව වෙන්න පුළුවන්, ටෙක් වෙන්න පුළුවන්, ආර්ට්ස් වෙන්න පුළුවන්. ඕනම විෂය ධාරාවකින් උසස් පෙළට S3ක් තියෙනවා නම් ඔයාලට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ළමයි මේ අවුරුද්දේ ශ්‍රී ලංකා බැංකුවරුන්ගේ ආයතනයෙන් සුවිශේෂී අවස්ථාවක් දීලා තියෙනවා 2025 ඒ ලෙවල් කරපු ළමයින්ට. එයාලට මේ විදිහට තාම රිසල්ට් රිලීස් වෙලා නැහැ. ඒතකොට හැබැයි එයාලා විශ්වාස කරනවා නම් එයාලට S3ක් තියෙයි කියලා කරපු විෂයන් තුනට එහෙම දරුවන්ට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර මතක තියාගන්න ඔයාලා දැනටමත් බැංකුවල වැඩ කරන්නේ නැත්නම් 20යි 23 24 ඒ ලෙවල් කරපු දරුවෝ
පමණයි අපි මේ පාඨමාලාවට බඳව ගන්න. අය 25 මේ අවුරුද්දේ එළවලු කරපු දරුවෝ අපි බඳව ගන්නවා පුතේ මේ පාඨමාලාවට. ඒ වගේම තමයි පුතේ එතකොට ඒ වගේම ඊට අමතරව දැනට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයේ හදාරන ශිෂ්‍යයෝ ඉන්නවනම් දැනටමත් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබලා කැම්පස් එකේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් ෆෝර්ත් ඉයර් වගේ අධ්‍යාපනයේ ලබන දරුවෝ ඉන්නවනම් එයාලටත් මේ පාඨමාලාව හදාරන්න පුළුවන්. ඒතර මතක තියාගන්න පුතේ 2020 21 වසරවල උසස් පෙළ ලියපු දැනටමත් බැංකු මූල්‍යාංශ සේවය කරන්නේ නැත්නම් ඒ දරුවෝ මේක කරන්න එපා. එයාලට ඒකේ අර ප්‍රයෝජන ගන්න තියෙන අවස්ථාව පුතේ ඉතාම අඩුයි. නමුත් ඔයාලා දැන්නමත් බැංකුවක ජොබ් එක කරේ නැති වුණත් 23 හරි 24 හරි එලවල් කරලා S3ක් තියෙනවා නම් ඔයාලට කෙලිම ජොයින් වෙන්න පුළුවන් අවුලක් නැහැ 25 දරුවන්ටත් එයාලට සුවිශේෂී අවස්ථාවක් මේක මිස් කරගන්න එපා එයාලා එයාලට පුතේ එලවල්ට S3ක් සුවර්ණ අනිවාර්යෙන් ජොයින් වෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඒතර මෙන්න මේ කණ්ඩායම් හතරක් තමයි පුතේ මේ පාඨමාලාව සම්පූර්ණයෙන්ම හැදෑරීමේ අවස්ථාව අපි ලබා දීලා තියෙන්නේ IBSL ආයතනය ඊට අමතරව පුතේ තව සුවිශේෂී සුසුකමක් තියෙනවා මේක හොඳට මතක තියාගන්න ඕනේ යක් ඔයාලා දැන්ටමත් ඔයාලා බැංකුව හා මූල්‍ය ශාස්ත්‍රයේ රැකියාව කරන්නේ නැත්තම් නමුත් A level 23 හරි 24 හරි A level කරලා තිබුණත් කරලා තිබිලා S3ක් තියෙනවා නම් හෝ දැනට 20 25 A level වලට S3ක් බලාපොරොත්තු වෙන දරුවන්ට මම කියන්නේ සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. හැබැයි මේ සම්බන්ධ වෙන දරුවන්ට පුතේ මෙන්න මේ සුසුකම තියෙන්න ඕනේ. ඒ තමයි පුතේ ගණිතයටයි ඔලෙල් වල ගණිතයටයි ඉංග්‍රීසි වලටයි පුතේ C1ක් හෝ පුතා ඊට ඉහළ ප්‍රතිඵලයක් තියෙන්නම ඕනේ. හරිද? හරිද? මතක තියාගන්න 23 24 25 ඒ ලෙවල් ලියපු දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. එයාලට අනිවාර්යයෙන්ම O level වලට maths වලටයි ඉංග්‍රීසි වලටයි C1ක් හෝ ඊට වඩා ඉහළ ප්‍රතිඵලයක් තියෙන්න පුළුවන්. හැබැයි එහෙම ප්‍රතිඵල නැති දරුවෙක් ඉන්නවා කියන්නකො. හැබැයි එයාලට අපි පොඩි අවස්ථාවක් දීලා තියෙනවා. එයාලට පුළුවන් පුතේ 2026 දෙසැම්බර් වල ඔයාලට මේ පාඨමාලාව කරගෙන යන්න පුළුවන්. හැබැයි ඔයා පුතේ අනිවාර්යයෙන්ම 2026 දැන් දෙසැම්බර් තියෙනවනේ මොන එක්සෑම් එක. මම හිතන්නේ අප්‍රේල් මැයි වලට ඒ ඇප්ලිකේෂන් වලට දාන්න පුළුවන්. ඕලෙවල් වලට ආවහම ඇප්ලිකේෂන් ඔයාලා 26 දෙසැම්බර් ඕලෙවල් එක්සෑම් එකට දාලා ඔයාලා අනිවාර්යයෙන්ම ගණිතය සහ ඉංග්‍රීසි විෂයන් වලට C1ක් හෝ ඊට වඩා ඉහළ ප්‍රතිඵලයක් ඔයාලා ගන්න ඕනේ. එතකොට දැන්ටමත් තීරණම් හරි ඔයාලා දෙසැම්බර් එහෙම දාලා ගන්න ඔයාලට පුළුවන් නම් ගන්න සැලසුම් කරනවා නම් ඔයාලා ඕන කෙනෙකුට පුළුවන් එහෙම කරන්න මේ මාසේ හරි ජූනි වගේ ඇප්ලිකේෂන් 26 දෙසැම්බර් එක්සෑම් එකට ඒකට මැත්ස් ඉංග්‍රීසි නැති අය C නැති අය එතනින් උඩ රිසල්ට් එකක් දාගන්න අනිවාර්යයෙන්ම ඕලෙවල් එක්සෑම් එක ලියන්න. එහෙම පුළුවන්. එතකොට එහෙම දරුවන්ටත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරිනේ? එතකොට හොඳට ඒක මතක තියාගන්න නැතුව පුතේ කරන්න එපා. ඔයාලට ඒක අනාගතයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බැංකුව හා මූල්‍ය ශාස්ත්‍රය තුල මේ පාඨමාලාව කරලා ඔයා බැංකු රැකියාවට යන්න ගියාම ඒ නිසා අනිවාර්යයෙන්ම ওই සුසුකම් තියෙන දරුවෝ විතරක් මේ පාඨමාලාව හදාරන්න ඒක අත්‍යවශ්‍යයි. දැන් නැති අය බය වෙන්න එපා. යාලා 26 දෙසැම්බර් එක කරගන්න. ඒතර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. දැන් මම ඊළඟට කියලා දෙන්න යන්නේ පුතා මොකක්ද මේ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය කියන්නේ කියලා. පුතේ ඔයාලට මේ පාඨමාලාව ලබා දෙන්නේ ලංකාවේ තියෙන සාමාන්‍ය ඩිප්ලෝමා සහතික දෙන ආයතනයක් නෙවෙයි. මේක තමයි ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය. හරිද? හරිද? Institute of Bank of Sri Lanka. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය. පුතේ ලංකාවේ බැංකුවක හරි මූල්‍ය ආයතනයක හරි රැකියාවක් කරනවා නම් අනිවාර්යයෙන්ම පුතා ඒ සම්බන්ධව වෘත්තීය සුසුකම් තියෙන්න ඕනේ. හරිද? වෘත්තීය සුසුකම් තියෙන්න ඕනේ. ඒතකොට ඒ සම්බන්ධයෙන් පුතේ වෘත්තීය සුසුකම් දෙන එකම ආයතනය තමයි ලංකාවේ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය කියන්නේ. පුතේ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය 1964 තමයි මහ බැංකුවයි ලංකා බැංකුව ඒ වගේම මහජන බැංකුව එකතු වෙලා ප්‍රධාන වශයෙන් මහ බැංකුවේ ප්‍රධානත්වයෙන් පිහිටවපු ශ්‍රී ලංකාවේ බැංකුකරුවන් පුහුණු කිරීම සඳහා පිහිටවපු ආයතනය තමයි පුතා ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය කියලා කියන්නේ. එතකොට ඒකේ ප්‍රධාන අරමුණ වෙන්නේ පුතා ලංකාවේ බැංකු ශාස්ත්‍රයට අවශ්‍ය බැංකු හා මූල්‍ය ශාස්ත්‍රය දාලේ වෘත්තීය වේදීන් අවශ්‍ය වෘත්තීය දැනුම ලබා දෙන එක, ඕන්න නිරන්තරයෙන් අලුත් දැනුමින් යාවත් කාලීන කරන එක, ඕන්ට අවශ්‍ය අධ්‍යාපනික සහ වෘත්තීය සුසුකම් ලබා දීම තමයි මේකේ අරමුණ වෙන්නේ. ඒ වගේම බැංකු වලට අදාළ විභාග පැවැත්වීම සම්බන්ධවත් බලතල මේ ආයතනයට තියෙනවා. ඒතකොට 1964 පටන් ගත්ත මේ ආයතනයේ පුතා 1979 දී පුතා පාර්ලිමේන්තු පනතකින් පුතා මේ ආයතනය සුවිශේෂී ආයතනයක් විදිහට ස්ථාපනය කරනවා 1979 දී. එතකොට පුතා මේ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පුතේ පරිපාලනය වෙන්නේ පාලක මණ්ඩලයක් මගින්. එතකොට පුතා මේ පාලක මණ්ඩලයේ සුවිශේෂී අය ඉන්නවා. විශේෂයෙන්ම පුතා මේ
ඔයාලට මම දැන් පෙන්නන්නම් මේ පාලක මණ්ඩලය ගැන. මේ තියෙන IBSL වෙබ්සයිට් එකට ගියාම පුතේ මේක මම ඔයාලට මේ පෙන්නන්නේ අරගෙන. පුතේ මේ IBSL ආයතනයේ මේ පාලක මණ්ඩලයේ අනිවාර්යයෙන්ම ළමයි සභාපතිවරයා වෙන්නේ පුතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙක්. ඔයාලට පේනවා ඇති මේ දැනට ඉන්නේ පුතා සී අමරසේකර සර් තමයි මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙක්. එතුමා තමයි මේකේ සභාපතිවරයා වෙන්නේ. ඒ වගේම පුතා මේකේ උපසභාපතිවරයා වෙන්නේ පාලක මණ්ඩලයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාරාධිපතිවරයෙක් වන දිල්රුක්ෂණී මැඩම්. ඊට අමතරව පුතේ මේකේ බෝඩ් මෙම්බර්ස්ලා වෙනවා. ඔයාලට පේනවා ඇති පුතා මේ ලංකා බැංකුව, මහජන බැංකුව, පෑන් ඒෂියා බැංකුව, හැටන් නැෂනල් බැංකුව වගේ බැංකුවල වගේ මේ වගේ පුතා නේෂන් ට්‍රස්ට් එක, NSB එක මේ වගේ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් පුතේ රැසක් මේ ආයතනවල පුතේ මේකේ පාලක මණ්ඩලයේ ප්‍රධානම පාලක මණ්ඩල නිලධාරීන් විදිහට කටයුතු කරනවා. ඒකට තියෙනවා සම්පූර්ණයෙන්ම පුතා මේක මහ බැංකුවේ පූර්ණ අධීක්ෂණයක් තියෙන. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු හා මූල්‍ය ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන්ගෙන් සම්මානිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ එකම වෘත්තීය සුසුකම් සපයන ආයතනය තමයි බැංකු ශාස්ත්‍රයට මූල්‍ය ශාස්ත්‍රයට දාලව ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය. මේ ආයතනය තමයි පුතේ ලංකාවේ බලතල තියෙන්නේ ඒ බැංකු හා මූල්‍ය ශාස්ත්‍රයට දාල වෘත්තීය සුසුකම් ඔබට ලබා දීමට. එතකොට ළමයි මේ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය ලංකාවේ බැංකු හා මූල්‍ය ශාස්ත්‍රයට දාලා වෘත්තීය සුසුකම් 3ක් ලබා දෙනවා. එකක් පුතා certificate in banking and finance කියන සුසුකම. හරිද? දෙවෙනි එක තමයි diploma in banking and finance කියන සුසුකම. තුන්වෙනි එක තමයි ළමයි higher diploma in banking and finance කියන සුසුකම. ඊට පස්සේ ඒක කම්ප්ලීට් කරාට පස්සේ උනම් ඔයාලට පුළුවන් පුතේ උපාධියක් කරන්නත් පුළුවන් BSc banking and finance. ඒ වගේම පුතේ පශ්චාත් උපාධි වලට යන්නත් මෙල අවස්ථාව දීලා දිනවා ඔයාලට ඒ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේම ඔය පාඨමාලා ටික කම්ප්ලීට් කරනවා. එතකොට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න නම් ඔයාලට තියෙන්න ඕනේ ප්‍රධාන සුසුකම තමයි පුතේ අවම S3ක් තියෙන්න ඕනේ උසස් පෙළට මොන හරි විෂය ධාරාවකින්. එතකොට උසස් පෙළට දැන් මේ සැරේ 20 25 දරුවොන්ට පුළුවන් එයාලට S3 සුවර්ණ මේ පාඨමාලාව සම්බන්ධලා කරයි යන්න. එතකොට ඔයාලා certificate in banking and finance කියන පාඨමාලාව කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් A level ප්‍රතිඵල මත නැත්නම් බැංකු හා ශාස්ත්‍රයේ ඉන්න අයට පුළුවන් එලින්ම diploma in banking finance කියන පාඨමාලාවෙන් ආරම්භ කරන්න. එලට certificate in banking and finance පාඨමාලාව කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට එකක් උඩින් පටන් ගන්න පුළුවන්. ඔයාලට අර විශේෂයෙන්ම certificate in banking and finance පාඨමාලාව කරන්නේ ගොඩක් වෙලාවට ඕල වෙල් ළමයි. ඔයාලට ඒක කරන්න ඕනේ නැහැ. ඔයාලා කෙලින්ම diploma in banking finance පාඨමාලාවට තමයි අපි සම්බන්ධ කරගන්නේ. හරිද? එතකොට පුතේ මේ diploma in banking finance පාඨමාලාවේ තියෙන විෂය නිර්දේශයට ගියොත් මේ පාඨමාලාව පුතේ ගත්තහම මේක අවුරුද්දක පාඨමාලාවක්. බය වෙන්න එපා එකපාරට. අවුරුද්දක පාඨමාලාවක් වුණාට මේකේ සෙමෙස්ටර් දෙකක් තියෙනවා පුතේ. පළවෙනි සෙමෙස්ටර් එක කියන්නේ මාස 6ක එකක්. ඊළඟ සෙමෙස්ටර් එක තව මාස 6යි. එතකොට පළවෙනි මාස 6 සෙමෙස්ටර් 1 වල තියෙන විෂයන් ප්‍රමාණයක්. ඒතර මතක තියාගන්න ඔයාලට අපි මෙහි දේශන පවත්වනවා. ඊට පස්සේ ඔයාලා සම්පූර්ණයෙන්ම IBSL ආයතනයේ රාජ්‍ය ආයතනයකින් තමයි ඔයාලට මේ විභාගෙ තියන්නේ. එතකොට ඔයාලා මේකේ මේ ඩිප්ලෝමා එක නිකන් ඔහේ කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකයි මේකේ වැලිඩ් එක වැඩි ළමයි. බැංකු හා මූල්‍ය ආයතන මේක පිළිගන්නේ ඒකයි. හරිද? ඒතර ඔයාලා එක්සෑම් එක තියෙනවා පුතා මේ ඩිප්ලෝමා ඉන් බැංකින් ෆයිනෑන්ස් පාඨමාලාවේ ළමයින්ට සැප්තැම්බර් වල. එතකොට පළවෙනි සෙමෙස්ටර් එකේදී ඔයාලා මේ සැප්තැම්බර් තියෙන එක්සෑම් එකට ඔයාලා ඩිප්ලෝමා ඉන් බැංකින් පාඨමාලාවේ පුතා ඉගෙන ගන්න ඕන සබ්ජෙක්ට් තියෙනවා. මම ඒ ටික තමයි ඊළඟට ඔයාලට පෙන්නන්න යන්නේ. එතකොට දැන් ඔයාලා පාඨමාලාවට සම්බන්ධ වුණාම ඔයාලා පුතා මේ ඩිප්ලෝමා ඉන් බැංකින් ෆයිනෑන්ස් පාඨමාලාවේදී ඔයාලා ඉගෙන ගන්න ඕන සබ්ජෙක්ට් අනිවාර්යව තුනක් තියෙනවා සෙමෙස්ටර් 1 වලදී. මේ තියෙන සෙමෙස්ටර් 1 වලට අදාළව. පළවෙනි එක තමයි පුතා සර්වේ ඔෆ් ෆයිනෑන්ෂල් සිස්ටම් කියන විෂය. මූල්‍ය පද්ධති සමීක්ෂණය කියන විෂය. දෙවෙනි විෂය තමයි ළමයි elements of banking and non-bank finance කියන එක. කියන්නේ බැංකු හා බැංකු නොවන කටයුතු මූලිකාංග කියන විෂය. ඊළඟට පුතා accounting and auditing කියන විෂය. ඒතර මෙන්න මේ විෂයන් තුන පුතේ ඔයාලට සෙමෙස්ටර් 1 එකේදී අනිවාර්ය විෂයන් තුන වෙනවා. ඊට පස්සේ පුතේ ඔයාලට සිද්ධ වෙනවා තව විෂයන් දෙකක් තියෙනවා ඔප්ෂනල් කියලා. මේ තියෙන එකක් IT digital banking and settlement කියන විෂය. ඒ වගේම පුතා economics for banking කියන විෂය. ඒතර මේ දෙකෙන් එකක් ඔයාලා තෝරගන්න ඕනේ. හරිද? එතකොට අපේ ආයතනයෙන් පුතා ඔයාලට අනිවාර්ය විෂයන් තුන විදියට මුල් තුන කොහොමත් කරනවා. ඒ වගේම ඔප්ෂනල් විෂය විදියට අපි කරන්නේ පුතා economics for banking කියන විෂය. මොකද ඔයාලට ඒක ලේසි නිසා පහසුවෙන් කරගන්න පුළුවන් නිසා. හරිද? එතකොට විෂයන් හතර තමයි survey of financial system,
element of banking and non-banking finance. ඊට පස්සේ පුතා accounting and auditing. ඊට පස්සේ economics for banking කියන එක තමයි semester 1 වලට අදාළ විෂයන් වෙන්නේ. එතකොට මේ විෂයන් හතරට පුතා එක්සෑම් එක සැප්තැම්බර් මාසයේ තියෙනවා. ඔයාලගේ ළඟම දිස්ත්‍රික් එකේ පාසලක තියෙන්නේ සෙනසුරාදා හෝ ඉරිදා දිනයක. පේපර් එකට හැම පේපර් එකකටම ලකුණු 100ක් හම්බ වෙන හැම විෂයකම MCQ වල ලකුණු 40යි, රචනා ප්‍රශ්න වල ලකුණු 60යි. එහෙම තමයි පේපරයක් හැදෙන්නේ මේ විෂයන් හතරට. එතකොට ළමයි මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් දැන්නමත් බැංකුව හා මූල්‍ය ශාස්ත්‍රයේ ඉන්න අය දන්නවා ඔයාලා මේක පාස් වුණාම ඔයාලගේ පුතා පර්සනල් ෆයිල් එකට මේක යනවා ඊට පස්සේ ඔයාලගේ ප්‍රොමෝෂන් වලට ඔයාලගේ මැනේජර් ඇසිස්ටන්ට් මැනේජර් එක්සිකියුටිව් ඔෆිසර් වගේ ඉහළ තනතුරට යද්දී ඉන්ටර්විව් වලදී මේ පාස් වීම ඉතාම වැදගත්. ඒකට දැන් දැන්නමත් අර බැංකුව හා මූල්‍ය ශාස්ත්‍රයේ ඉන්න දරුවන්ට තියෙන වැදගත්කම තමයි ඔයාලා පුතා මේකේ දැන් මේ විෂයන් හතර තියෙනවනේ. semester 1 වල කරන්න ඕන විෂයන් හතර තියෙනවනේ. හතරෙන් ඔයා තුනක් පාස් වුණොත් අඩුම. හතරෙන් පාස් වෙනවා නම් හොඳයි. හතරෙන් තුනක් හරි පාස් වුණා කියන්නේ කවුම සුසුමක් විදියට. ඒකට දැන් මේ IBSL ආයතනය සුවිශේෂී දෙයක් වලට හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි ඔයාලට පුතා ඉන්ටර්න්ෂිප් ට්‍රේනින් යන අවස්ථාව හඳුන්වා දීලා තියෙනවා. හරිද? එතකොට ඔයාලා දැන් මේ අවුරුද්දේ 2023 හරි 24 හරි 25 හරි A level කරපු දරුවෝ ඉන්නවා නම් එයාලා දැන්නවත් බැංකුවක වැඩ කරන්නේ නැත්නම් ඒ දරුවොන්න පුළුවන් මොනවා කරන්නද? ඉන්ටර්න්ෂිප් යන්න පුළුවන්. අරගේ විෂයන් ඔයා සැප්තැම්බර් එක්සෑම් එකේදී semester 1 වල විෂයන් 4න් 3ක් පාස් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්. 3ක් පාස් වුණොත් පුතා මේ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ පුතා ශ්‍රී ලංකාවේ තියෙන සියලුම වාණිජ්‍ය බැංකු එක්ක ගිවිසුම් ගත වෙලා තියෙනවා. එයාලගේ 4න් 3ක් පාස් වෙච්ච හැම ශිෂ්‍යයෙකුටම අවස්ථාව දෙන්න මොනවා කරන්නද? අර බැංකු හා මූල්‍ය ආයතනවල පුතා සීමා වාසික පුහුණුවට යන්න. වැටුප් සහිත සීමා වාසික පුහුණුවකට යන්න පුළුවන් මාස 11ක්. එහෙම තමයි ඇග්‍රීමන්ට් එක ගහලා තියෙන්නේ. ඊට වලට පුතා semester 1 පාස් වෙච්ච ගමන් 4න් 3ක් පාස් වෙච්ච ගමන් සීමා වාසික පුහුණුවට යන්න පුළුවන්. ඒ යන ගමන් පුතාට පුළුවන් මොනවා කරන්නද? ඔයාලට පුළුවන්කම තියෙනවා මොනවා කරන්නද? ඊළඟ semester 2 එක කරගන්න පුළුවන්. semester 1 පාස් වුණාම එකක් පුතේ දැන් මතක තියාගන්න ඔයාලට semester 1 පාස් වෙච්ච ගමන්ම සීමා වාසික පුහුණුව හම්බ වෙනවා වැටුප් සහිත යන්න අවස්ථාව හම්බ වෙනවා. දෙවෙනි එක තමයි ළමයි ඔයාලට මේකේ IBSL ආයතනෙන් ඒකේ බැංකුවේ ශිෂ්‍යයෙක් කියලා ඔයාලට ලෙටර් එකක් ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට පුතා මේවා බැංකුවේ කොහොමද ඉන්ටර්විව් වලට ෆේස් කරන්නේ ඒ සම්බන්ධ ට්‍රේනින් එහෙම දෙන වර්ක්ෂොප් එහෙමත් IBSL ආයතනෙන් ඔයාලට කරනවා. එතකොට ඔයාලට ඔයාගේ CV එකට මේ අවුරුදු සැප්තැම්බර් වෙද්දී මම කියන්නේ දැන් අලුතෙන්ම බැංකුවල නැති දරුවන්ට කියන්නේ එකක් ඔයාලට සමාජිකයෙක් කියන එක හම්බ වෙනවා IBSL ආයතන ශිෂ්‍යයෙක් කියන එක. ඒ වගේම මේ විෂයන් ටික පාස් වුණාම මෙතන ක්වොලිෆිකේෂන් එකක් හම්බ වෙනවා. ඒ වගේම ඉන්ටර්න්ෂිප් ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ තුනම හම්බ වෙනවා. ඒතර ඔයාලට ජොබ් එක කරන ගමන් පුතා ඊළඟට පුළුවන් ඊළඟ සෙමෙස්ටර් එකේ semester 2 එකට අදාළව පුතා මේ තියෙන විෂයන් අනිවාර්යයෙන් තුනකුයි ඔප්ෂනල් එකක් තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි එකක් තියෙනවා බිස්නස් කමියුනිකේෂන් කියලා. ඒ විෂයන් ටික කම්ප්ලීට් කරගන්න පුළුවන් semester 2 එකේදී. ඉතින් 1 එක කම්ප්ලීට් කරලා 2 එකට යන්නේ. ඒතකොට ජොබ් එක කරන ගමන් ඒ සල්ලි වලින් වාට semester 2 කම්ප්ලීට් කරගන්න පුළුවන්. එතකොට semester 2 වල එක්සෑම් තියෙන්නේ පුතා 2027 මාර්තු මාසේ තමයි ඒ එක්සෑම් ටික තියෙන්නේ. ප්‍රධාන ටාගට් එක වෙන්න ඕන පුතා semester 1 ඉවර කරගන්න. ඊට පස්සේ අපි 2 එකට යන්න පුළුවන්. 1 එක ඉවර කරගත්තොත් ඔයාලා අර සීමා වාසික පුහුණුව ගන්නත් පුළුවන්. ක්වොලිෆිකේෂන් එකත් හැදිලා ගොඩක් දේවල් කම්ප්ලීට් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේ තියෙන්නේ පුතා ඔයාලට මම පෙන්නන්නේ මේ මම ඔයාලට කිව්වේ අර IBSL ආයතනයෙන් පුතා විවිධ බැංකුවේ එක්කව සීමා වාසික පුහුණුව දාන්න මේ ගිවිසුම් ගත වෙලා තියෙනවා කියලා මේ තියෙන එහෙම ෆොටෝ කීපයක්. මෙහෙම ගොඩක් බැංකුවේ කියලා ඒවලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලට අනිවාර්යයෙන්ම 4න් 3ක් පාස් වුණොත් සීමා වාසික පුහුණුවට යන්න පුළුවන් semester 1 වල සැප්තැම්බර් එක්සෑම් එකෙන් පස්සේ. ඊට පස්සේ ඔයාලා semester 2 කරාට පස්සේ ඔයාලට මොකද වෙන්නේ පුතා? ඔයාගේ කෝස් එක කම්ප්ලීට් වෙනවා. කෝස් එක කම්ප්ලීට් කරාට පස්සේ පුතා ඔයාලට diploma in banking and finance කියන සුසුකම හම්බෙනවා. ඒත් ඔයාලට පුළුවන් පුතේ ඔයාගේ නමට යටින් දාන්න පුළුවන් DBF IBSL කියලා. ඒ විතරක් නෙමෙයි පුතා ඔයා diploma in banking finance පාඨමාලාව කම්ප්ලීට් කරපුවාම ඔයාට පුතා BMICH එකේදී කොළඹ මහ බැංකුව සාමාන්‍ය අනිවාර්යයෙන්ම පුතා මහ බැංකුව අධිපතිවරයා මේ IBSL ආයතනයේ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයට එනවා. ඒතර එතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන හැම අවුරුද්දකම මේකේ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයේ ඒකේදී ඔයාට පුතා පුළුවන්කම තියෙනවා මොනවා කරන්නද මේ ඩිප්ලෝමාව ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඔයාලට සම්පූර්ණයෙන්ම. එතකොට මේ මම ඡායාරූප වල පෙන්නන්නේ ඔයාලට පුතේ මේ මහ බැංකුව අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයේ BMICH එකේ. ඔයාලට පේනවා ඇති ඒක. හරි.
එතකොට දැන් ඊළඟට මම ඔයාලට කියලා දෙන්නේ පුතා දැන් දැන්ටමත් බැංකුව වල ඉන්න අය දන්නවා ඔයාලා මේක කරන්න ඕන ඔයාලගේ ප්‍රොමෝෂන් වලට. ඒතර ඔයාලට ඒක ප්‍රශ්නයක් නැහැ නේ පුතා. දැන්ටමත් බැංකුව වල ජොබ් කරන අය දන්නවා ඔයාලට මේක ඔයාලගේ බැංකුවෙන් ඔයාලට කියනවනේ මේක කරන්න කියලා නේ. නේද? ඒතර ඔයාලට මේක කරන්න කියලා කියනවා දැන් ඉන්න අයට කොහොමද? ඒතර ඔයාලා දන්නවා මේකේ වැදගත්කම. ඒතර මම මේ කතා කරන්නේ ගොඩක් වෙලාවට 23 24 25 ඒරෝල් කරපු දරුවෝන්න ගොඩක් වෙලාවට මේ ඇඩ්‍රස් කරන්නේ. ඒතර එයාලට දැන් ගොඩක් දරුවෝ දන්නේ නැහැ කොහොමද බැංකුවකට යන්නේවත් කියලා. පුතේ ඔයාලට බැංකුවක ජොබ් එකකට යන්න ඉස්සල්ලාම තියෙන A level කරපු දරුවෙකුට නම් බැංක් ට්‍රේනි කියන රැකියා අවස්ථාව තමයි පුතා ඉස්සල්ලාම ඔයාලට හම්බෙන රැකියා අවස්ථාව. එතකොට දැන් ඔයාලා දන්නවා පුතේ ලංකාවේ වාණිජ්‍ය බැංකු තියෙනවා පුතේ 24ක්. බලපත්‍රලාභී විශේෂිත බැංකු 6ක් තියෙනවා. ලියාපදිංචි මූල්‍ය සමාගම් විශාල සංඛ්‍යාවක් තියෙනවා පුතේ. සාමාන්‍ය වසරකට පුතා මේ වගේ රැකියා 4000ක් 10000ක් අතර ප්‍රමාණයක් පුතේ අනිවාර්යයෙන්ම බී වෙන්නේ. ඒක ආය සුවර්. එතකොට ළමයි සාමාන්‍ය ලංකාවේ පුතා ශක්තිමත්ම අංශය තමයි අපි කියන්නේ බැංකු හා මූල්‍ය ශාස්ත්‍රය. ඒ කියන්නේ මේ පැත්තේ පුතා රැකියාවේ ඉහළට යන තියෙන අවස්ථාත් වැඩි, වැටුප් වැඩිවීම කරගෙන තියෙන අවස්ථාත් වැඩි. සාමාන්‍ය හොඳ ශක්තිමත් ආර්ථික පදනමක් සහිතව ජීවත් වෙන්නත් පුළුවන් හොඳ වෘත්තියක් තමයි මේ බැංකු හා මූල්‍ය ශාස්ත්‍රය කියලා කියන්නේ. එතකොට යම්සි දරුවෙක් බැංකුවක කවදා දවසක මැනේජර් කෙනෙක් වෙලා රීජනල් මැනේජර් කෙනෙක් වෙලා දක්වා යන්න ඕන නම් එයාට A level සුසුකම් තියෙන දරුවෙකුට A level S3ක් තියෙන දරුවෙකුට මම අර කියපු ක්වොලිෆිකේෂන් උත් තියෙනවා නම් එයාට ඉස්සල්ලාම එන්න පුළුවන් රැකියාව තමයි පුතා බැංක් ට්‍රේනි කියන රැකියාව. ඒතකොට බැංක් ට්‍රේනි කියන රැකියාවට එද්දි පුතේ සාමාන්‍යයෙන් හැම බැංකුවකින්ම පුතේ මොකද කරන්නේ යාලගේ වේකන්සිස් දානවා වාර්ෂිකව. හරිද බැංක් ට්‍රේනි ජොබ් වලට. හරිද? ඒත් දැන් ඔයාලා බය වෙන්න එපා දැන් ඔයාලා කරන ළමයින්ට මේක කොහොමද අපි යන්නේ කියලා. සාමාන්‍යයෙන් පුතේ අපි අනිවාර්යයෙන්ම අපි WhatsApp channel එකක් හදනවා. ඒකෙදි ඔයාලට මේ වේකන්සිස් එද්දි පුතා නිරන්තරයෙන් අපි මේ groups වලට ඒවා දානවා. ඒතර ඔයාලට පුළුවන් මේ වේකන්සි එද්දි එකට apply කරන්න පුළුවන්. ඒතකොට ඉස්සල්ලාම පුතේ මතක තියාගන්න බැංකු ශාස්ත්‍රයට යනවා නම් බැංක් ට්‍රේනි කියන රැකියාවට තමයි ඔයාලට ඉස්සල්ලාම apply කරන්න පුළුවන් වෙන්නේ A level S3ක් තියෙන දරුවෙකුට. ඒ කියන්නේ ඩිග්‍රී කරපු දරුවන්ට නම් මැනේජ්මන්ට් ට්‍රේනි වගේ යන්න පුළුවන්. එයාලා ඩිග්‍රී කම්ප්ලීට් කරලා. නමුත් A level වලින් පස්සේ බැංකුවට එනවා නම් පුතේ බැංක් ට්‍රේනි ඇසිස්ටන්ට් කියන එක තමයි පළවෙනි රැකියාව. සාමාන්‍ය පුතා බැංක් ට්‍රේනි කෙනෙක් විදියට ඔයා බඳව ගත්තී ඉස්සලාම එකපාරට බඳව ගන්නේ නැහැ. එයාලා ඇප්ලිකේෂන් කෝල් කරලා වලට එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් එකේ ගොඩක් වෙලාවට IQ තියෙනවා. ඊට පස්සේ බැංකු හා මූල්‍ය ශාස්ත්‍රය සම්බන්ධ පේපරයක් තියෙනවා. භාෂාව පිළිබඳ ප්‍රශ්න තියෙනවා. සාමාන්‍ය දැනීම සම්බන්ධ පේපරයක් එහෙම තියෙනවා. ඒතොර ඒ එක්සෑම් එක පාස් වෙනවා යා. ඊට පස්සේ ඉන්ටර්විව් එකකට ගන්නවා. හරිද? ඉන්ටර්විව් එකකට ගන්නවා. ඉන්ටර්විව් එකේදී පුතා එයාලා ඔයාලත් එක්ක ප්‍රායෝගික ඉන්ටර්විව් එකක් කරනවා. ඒ ඉන්ටර්විව් එකෙන් සමත් වෙන අය තමයි පුතා ඇත්තටම බැංකු වලට බැංක් ට්‍රේනිලා විදියට පුතේ බඳවා ගැනීම කරන්නේ. සාමාන්‍ය ලංකාවේ බැංක් ට්‍රේනි කෙනෙකුට දැන් 60000ක් 85000ක් අතර වැටුපක් ගන්න පුළුවන්කම තියෙනවා ආරම්භයේදී. ඒතකොට බැංක් ට්‍රේනි කෙනෙක් වෙන්න ගියාම මේ පාඨමාලා වැදගත් වෙන්නේ කොහොමද නේ මම ඔයාලට කිව්වොත් බැංකු ශාස්ත්‍රයට එන්න ඉන්න දරුවෙකුට ඉස්සර වගේ නෙවෙයි පුතා දැන් IBSL එකේ මම කොට ඉන්ටර්න්ෂිප් දෙනවා. එකක්. හරිද? ඒ වගේම ඔයාලට මේ ක්වොලිෆිකේෂන් එක හම්බ වෙනවා. ඒතකොට ඉන්ටර්විව් එකට යද්දී අර විභාග පාස් වෙච්ච සෙට් එකේ ඊට පස්සේ ඉන්ටර්විව් එකෙන් තෝරලා ගන්න කට්ටිය. ඒතකොට බැංක් ඉන්ටර්විව් එකේදී පුතේ බලනවා එකක්. ඔයාලට පුතා ඔයා බැංකින් ක්වොලිෆිකේෂන් එක ඔයාලට තියෙනවා. බැංකුවට එන්න කලින්ම. එකක්. හරිද? මොකද IBSL ආයතනයෙන් යාලා ලෙටර් එකක් නිකුත් කරනවා ඔයාලට මොනවද? මෙයා අපේ ආයතනයේ ශිෂ්‍යයෙක් කෙනෙක්. ඊට පස්සේ ඔයා semester 1 complete කරගෙන එහෙම තිබුණොත් ඒකේ පාස් වෙච්ච රිසර්ච් ෂීට් එක අමුඩ ගන්නත් පුළුවන් ඔයාගේ ඉන්ටර්විව් එකට CV එකට යද්දි. අනිත් කාරණා ඔයාලට පුතේ අනිත් අයට වඩා තියෙන විශේෂත්වය තමයි ඔයා ඉන්ටර්න්ෂිප් උත් තියෙනවා. ඒ කියන්නේ බැංකුවක ඔයා ට්‍රේනින් වෙච්ච එක්කෙනෙක්. ඒතකොට බැංකුවර ඉන්ටර්විව් එකේදී බලනවා මෙයා හොඳ ට්‍රේනින් උත් තියෙන, ක්වොලිෆිකේෂන් උත් තියෙන අනිත් අයට වඩා විශේෂ එක්කෙනෙක් කියලා ආව ගන්න තියෙන chance එක වැඩි. දැන් IBSL ආයතනයේ මම දැක්කම මිස්ටර් අරුණ කියනවා කිව්වා එක සෙමිනාර් එකකදී බැංකු ගොඩක් වෙලා try කරනවලු. දැන් ඇත්තටම ඔයාලා මොනවා හරි බැංකුවක ගිහලා ඉන්ටර්න්ෂිප් ගියා කියන්නකො. දුරාල එකේ හොඳට ට්‍රේනින් වෙනවනේ හොඳට. උන බැංකුවක අර ට්‍රේනින් යාලගේ වේකන්සි ආපු ගමන් සමහරට ඔයාලා ඒ වැඩ කරන බැංකුවේ දැන් ඔයාලා ඉන්ටර්න්ෂිප් යන බැංකුව තියෙනවා කියන්නකො. පීපල්ස් එකේ හරි අපි RDB එකේ හරි යනවා කියලා. ඒතර කමර්ෂල් එකේ හරි සම්පත් එකේ හරි ඉන්ටර්න්ෂිප් ඉන්නවා කියන්නකො මාස 11. ඒ කාලේ හිතන්න සම්පත් එකේ ට්‍රේනින් වේකන්සි ආවා කියලා. දුරාල එකේ එක්සෑම් එක දාලා ඔයාලට ඉන්ටර්විව් එකට යන්න පුළුවන්. ඒ ඉන්ටර්විව් එකට ගියාම ඔයා ඒකේ අර වේකන්සිස් කියනවා ඉන්ටර්න්ෂිප් ඉන්න දරුවෙක් නම් වඩා ලොකු chance එකක් තියෙනවා නේද? ඒ ආයතනයේ දන්නවනේ මෙයා අපේ ආයතනයේ දැන්නමත් ඉන්ටර්න්ෂිප් ඉන්නවා. මෙයාට හොඳ පුහුණුවක් තියෙනවා. ඒ නිසා ඉන්ටර්විව් එකේදී අර ඔයාව සිලෙක්ට් වෙන්න තියෙන chance එක වැඩි පුතා. ඉන්ටර්න්ෂිප් උත් තිබිලා මේ කෝස් එකක් කරලා තියෙන ළමයි බැංකුව මූල්‍ය ශාස්ත්‍රයට එනවා. බැංක් ට්‍රේනි කෙනෙක් විදියට. අර තියෙන බෙනිෆිට් එක. හරිද? ඉතින් ඒ chance එක තමයි ඔයාලට ගොඩක් විදියට තියෙන්නේ. ඊට පස්සේ පුතා මම කියන්න මතක් කරොත් බැංක් ට්‍රේනි කෙනෙක් වුණාට පස්සේ පුතා මේ කෝස් එක කරලා තිබුණොත් පර්මනන්ට් කාඩ් එකට යන්න පුළුවන්. දැන් පර්මනන්ට් කාඩ් එකට ගියාම සාමාන්‍යයෙන් ලක්ෂ 1.20ක් විතර පඩි තියෙනවා. 1.10ත් 1.20ක් විතර අතර මම දන්න විදියට.
එතකොට පුතා අර සාමාන්‍යයෙන් ට්‍රේනින් ගිහිල්ලා මේ පාඨමාලා මොනවද නැති ළමයෙකුට සාමාන්‍ය අවුරුදු 2ක් විතර යනවා එතන යන්න. නමුත් මේ පාඨමාලාව කරලා ඉන්න ළමයෙකුට සාමාන්‍ය අවුරුදු 1කමාරකින් විතර එතන යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා දන්නවනේ පුතා එක්සිකියුටිව් තියෙනවා, ඊට පස්සේ ඇසිස්ටන්ට් මැනේජර් තියෙනවා, මැනේජර් යනවා. සාමාන්‍ය මැනේජර් කෙනෙක් ලක්ෂ 3ක් 4ක් පඩි ගන්නවා. රීජනල් මැනේජර් ලක්ෂ 5යි පඩි ගන්නවා මාසිකව. ඒ වගේ උඩට යන්න පුළුවන්. හැබැයි ඔය හැම එකකටම යන්න ගියත් ඔයා ජූනියර් එක්සිකියුටිව් ඇසිස්ටන්ට් මැනේජර් සීනියර් මැනේජර් රීජනල් මැනේජර් ඔහොම උඩට යන්න ගියාම පුතා මතක තියාගන්න මේ හැම එකකදීම අනිවාර්යයෙන්ම ඔයා මේක කරලා තියෙන්න ඕනේ මේ පාඨමාලා ටික. එහෙම නැතුනොත් ඔයාලට යන්න බෑ. ඉතින් අර ළමෙක් A level වලට කලින්ම මේ A level කරලා මේවා දැම්මම පටන් ගන්න කරගෙන ගියොත් එයාට පහසුවෙන් පුතා උඩට යන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා දැන් බැංකුවල ඉන්න අය දන්නවා දැන් මේ පාඨමාලාවට සම්බන්ධ වෙනවා දැනටමත් බැංකුවල ඉන්න දරුවෝ. එයාලා දන්නවා ඇත්තටම බැංකුවකට ගිහිල්ලා මේක කරන්න ගියාම ටිකක් හරි අමාරුයි. ගොඩාක් කෝසස් ගොඩක් තියෙනවා. ඒ වගේම බැංකුවේ මැනේජ්මන්ට් එකේ එහෙම ඉද්දි දැන් ඉගෙන ගන්න ටිකක් අමාරුයි. හැබැයි දැන් කලින්ම මේ ටික යාලා මුලින් ඉඳලා පටන් අරගෙන ගියොත් බැංකුවට ගිහිල්ලා තියෙන්නේ පොඩි වැඩක් කරගන්න. ඒතර ඔයාලට ගොඩක් සාර්ථක වෙන්න පුළුවන් රැකියාව තුල. ඒතර ඔයාලට තේරෙනවා ඇති පුතා බැංක් ට්‍රේනින් කෙනෙක් විතර තමයි ජොබ් එකට යන්න පුළුවන් ඉස්සෙල්ලාම පර්මනන්ට් කාඩ් එකට. ඒතර ඒකට යන්න ගියාම මේ පාඨමාලාව කොහොමද වැදගත් වෙන්නේ කියන එක ඔයාලට අයිඩියා එකක් එන්න ඇති කියලා මම හිතනවා පුතේ සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ පුතේ මම පොඩ්ඩක් වේගයෙන් මතක් කරගෙන යන්නම් ඔයාලා ඔය ඩිප්ලෝමා එක කම්ප්ලීට් කරාට පස්සේ අතන පුතේ IPSL ආයතනයේ ඔයාලට ওই බැංකු ශාස්ත්‍රය ඉහළට යන්න තව පාත් එක දැන් හදලා තියෙන්නේ. මම නිකමට පෙන්නන්නම් ළමයි. ඔයාලා ඩිප්ලෝමා කරාට පස්සේ පුතේ ඔයාලට පුළුවන් හයර් ඩිප්ලෝමා එක කරන්න. ඒකේ තියෙන සිලබස් එක තියෙන ඔයාලට එච්චර වැදගත් නෑ. ඔයාලා පස්සේ බලන්න මේක. හයර් ඩිප්ලෝමා කරාට පස්සේ පුතේ ඔයාලට පුළුවන් පුතේ ඔය මේ තියෙන්නේ ඩිප්ලෝමා කරා ඊට පස්සේ හයර් ඩිප්ලෝමා කරා. ඊට පස්සේ ඔයාලට ඕන නම් පුතේ පුළුවන් මාස්ටර් එකක් කරගන්න පුළුවන්. ඩිග්‍රියක් කරගන්න පුළුවන්. එහෙමත් පුළුවන්. පුරාණ මැනේජර් කෙනෙක් මෙහෙම දක්වා යද්දි පුතේ ඔයාලට මේ DBF වලින් පටන් ගත්තාම කෙලින්ම වෘත්තීය සුසුකමත් හම්බ වෙනවා ප්‍රොමෝෂන් උත් හම්බ වෙනවා වැටුපුත් වැඩි වෙනවා ඔයාලට පුතා උපාධියක් දක්වා ඉහළට යන්න පුළුවන්කම තියෙනවා ළමයි. ඒතර අර මතක තියාගන්න පුතා දැන් බැංකුවල ඉන්න අයටත් මේ පාඨමාලා ටික කරගෙන පුතා යාලගේ දැන් ඔයාලා දන්නවනේ පුතා උසස් වීම හම්බෙන්නේ අනිවාර්යයෙන්ම වෘත්තීය සහ අධ්‍යාපන සුසුකම් තියෙන්න බෑ. ඒතර මේකේ ඔයාලා DBF පටන් ගත්තොත් ඔයාලට ඉක්මනට පුතා අධ්‍යාපන සහ වෘත්තීය සුසුකම් හදාගෙන දැන් ඉන්න මේ බැංකු ශාස්ත්‍රයේ ඉහළට යන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් ඉන්න දරුවන්ටත් ඒක එහෙමම තමයි. යාළුවට ටික ලොකු පහසුවෙන් ස්පීඩ් ඉස්සරහට යන්න පුළුවන්කම හම්බ වෙනවා. ඔයාලා දැකලා ඇති ගොඩක් වෙලාවට ওই බැංකුව වලට යන අය පුතා හැමදාම එකම තැන ඉන්නවා. ඒ තරතරෙන් උඩට යන්නේ නැහැ. ඒකට හේතුව තමයි යාළුවා මේ පාඨමාලා ටික කම්ප්ලීට් කරගන්නේ නැති එක හරියට. හරි. ඉතින් ඔයාලා ඒ නිසා පුතා මේ DBF කරන එක පුතා ඔයාලගේ වැටුප් වැඩි වෙන්න වගේම රැකියාවේ සාර්ථකත්වයට වගේම රැකියාව ප්‍රවේශයටත් ඉතාම වටින එකක්. ඊට පස්සේ අපිට ඉතුරු ටික කතා කරගන්න පුළුවන් පස්සේ කාලෙක කොහොමද ඔයා HDBF කරන්නේ කොහොමද ඔයා මාස්ටර්ස් කරන්නේ කියලා පස්සේ කාලෙක කතා කරන්න පුළුවන්. හරි. එතකොට ළමයි මතක තියාගන්න ඔයාලට ඉස්සෙල්ලාම මේ පටන් ගන්න ඩිප්ලෝමා ඉන් බැංකින් ෆයිනෑන්ස් පාඨමාලාව semester 1 වලට ඒක කරගත්ත කියන්නේ ලොකු ජයග්‍රහණයක් ජීවිතේ ජොබ් එකකට යන්න පදනම හදාගත්තා වගේ තමයි. ඉන්න අයට තමන්ගේ ප්‍රොමෝෂන් වල ලොකු පදනමක් හදාගත්තා වගේ තමයි. එතකොට පුතේ මම කියවනේ පුතේ දැන් අපි ගන්න ඉන්ටේක් එකේ ළමයින්ට සැප්තැම්බර් එක්සෑම් එක තියෙනවා. ඒතර ඔයාලා පුතේ අපි දැන් දේශන කරගෙන යනවා. හරිද? දැන් දේශන ආරම්භ කරනවා අපි ඉක්මනටම ආරම්භ කරලා තියෙන සමහර ඒවා. ඒතර ඔයාලට පුළුවන් අපේ පන්ති වලට සම්බන්ධ වෙන්න. ඒතර පුතේ අපේ ආයතනය ගත්තාම ඇයි ඔයාලා අපේ ග්ලෝබල් බැංකින් ඇන්ඩ් ෆයිනෑන්ස් ආයතනයේ මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඕනේ? හේතුව තමයි ළමයි අපි ගාව ඉන්න ලෙක්චර්ස්ලා ගත්තාම සම්පූර්ණයෙන්ම පුතා බැංකු හා මූල්‍ය ශාස්ත්‍රයේ අධ්‍යක්ීම් තියෙන ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන සුසුකම් තියෙන වසර ගණනාවක් පුතේ මේ පාඨමාලා වලට ඉගැන්වීම් කරන සුවිශේෂී කතිකාචාර්ය මණ්ඩලයක් තමයි පුතේ අපි සතුව ඉන්නේ. ඒ නිසා මෙයාලා එක්ස්පීරියන්ස් තියෙන පේපර් කියන රටා දාන්න අලුත් විෂය නිර්දේශන එක අප්ඩේට් වෙච්ච ඒ සම්බන්ධ අධ්‍යාපන සුසුකම් තියෙන ගුරු කණ්ඩායමක් තමයි අපිත් එක්ක ඉන්නේ. ඒතකොට ළමයින්ට පුතා පහසුවෙන් මේ DBF එක්සෑම් එක පාස් වෙන්න පුළුවන් වෙනවා සෙමෙස්ටර් 1 වල. දෙවෙනි එක තමයි පුතේ මේ පන්ති තියෙන්නේ ඔක්කොම රාත්‍රී. රෙකෝඩින් වීඩියෝ නෙවෙයි ළමයි. හොඳට මතක තියාගන්න. දැන් ඔයාලා රෙකෝඩින් වීඩියෝ බලද්දී පුතා ළමයෙකුට ප්‍රශ්නයක් අහන්න නැහැ, තේරෙන තැනක අහගන්න විදිහක් නැහැනේ. දර පුතා අපේ තියෙන පුතේ රාත්‍රී සජීවී ඔන්ලයින් පන්ති තියෙන්නේ. රාත්‍රී සජීවී ඔන්ලයින් පන්ති තියෙන්නේ අඟහරුවාදයි බදාදයි බ්‍රහස්පතින්දා. සාමාන්‍ය අඟහරුවාදට පුතේ විෂයන් දෙකක් මාරු වෙවි යන්නේ. ඒ කියන්නේ අර Survey of Financial System කියන එකයි Element of Bank and Non-Banking Finance කියන විෂයන් දෙක හැම අඟහරුවාදාම මාරුවට ඒ විෂයන් දෙක යනවා රාත්‍රී 7 ඉඳලා 9:00 දක්වා. ඒ වගේම accounting and auditing කියන විෂය තියෙනවානේ. ඒ accounting and auditing කියන විෂය පුතේ ගත්තාම ටික ලොකු විෂයක්. ඒක අමාරුයි. එතකොට ඒ නිසා පුතේ ඒක අපි හැම බදාදාම පුතේ රෑ 8යි කාල 10යි කාල හැම බදාදාම තියෙනවා ඔයාලට මාස 6. ඒ වගේම economics for banking කියන විෂය තියෙනවානේ. ඒක පුතේ
සතියක් කර සතියක් සෑම බ්‍රහස්පතින්දාකම පුතේ රාත්‍රී 7 ඉඳලා 9:00 දක්වා තියෙනවා. ඊට වලට පුතේ තියරි ටික සම්පූර්ණයෙන් අපි උගන්වනවා මේ විෂයන් වලට අදාළව. පේපර්ස් ටික අපි ගුරු කරනවා අවුරුදු ගානක් පේපර්ස් අපි දෙනවා. අප්ඩේට් විදියට මොඩල් පේපර්ස් කරනවා. ඔයාලා සම්පූර්ණයෙන් පුතේ හැම දරුවෙක්ම 100% මේකෙන් සමත් වෙලා දැන් ජොබ් වල අයට ඒකේ ප්‍රොමෝෂන් ගන්න පුළුවන් විදියට මේක පාස් කරනවා. ඒ වගේම ජොබ් වලට ඉන්න අයට අර විෂයන් හතරම සමත් කළා පුතේ උන්ට සීමා වාසික පුහුණුවකට අවස්ථාව දීලා අපි ඩොට අරන් යනවා. ඒ විතරක් නෙමෙයි පුතා අපි මේ බැංකුවල වේකන්සීස් එද්දී ඔයාලව නිරන්තරයෙන් දැනුවත් කරනවා. ඒවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලාත් අපි දැනුවත් කිරීම කරනවා. පැහැදිලිද? හරි. එතකොට ළමයි මතක තියාගන්න. එතකොට අනිත් කාරණේ තමයි ඔන්ලයින් පන්ති රැයට තියෙන්නේ. සතියට දවස් 3ක් විතර තියෙනවා ඔයාලට. ලයිව් ප්‍රශ්න අහම ඉගෙන ගන්න පුළුවන් ළමයින්ට ඒක ලොකු අවස්ථාවක්. හැබැයි යම්සි ළමයෙකුට පුතා අපි කිමු ටයිම් එක නැහැ කියලා. ඒ දවසේ කරන රෙකෝඩින් නේ පුතේ අපි ඒ දවසේම ගෲප් එකට දානවා. ටියුට් ටික අපි ගෲප් එකට දානවා. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට පුතේ ළමයෙක්ගේ පුතේ මාසික පන්ති ගාස්තු අපි කරන්නේ පුතේ රුපියල් 4000ක් විතරයි. 4000ක් ආයි කරනවා. එතකොට හිතන්න පුතේ සතියේ දවස් මාසෙ දවස් 12ක් තියෙනවා. රෙකෝඩින් බලන්න පුළුවන් විභාගයේ දක්වාම. ලයිව් පන්ති රෙකෝඩින් නෙවෙයි ලයිව් පන්ති තියෙන්නේ. බැරි ළමයෙකුට විභාගයේ දක්වා මේ රෙකෝඩින් බලන්නත් පුළුවන්කම තියෙනවා. ටියුට් ටිකක් තියෙනවා. එතකොට පුතේ මාසික පන්ති ගාස්තු වෙන්නේ පුතේ රුපියල් 4000යි. ඒත් ඇත්තම ළමයි මම කියන්නේ ඔයාලට දැන් ජොබ් කරන අය නම් බැංකුවල ඉන්න අයට ඒක මහලු ගණන් නෙවෙයි. ඔයාලට ඒක ප්‍රොමෝෂන් එක හම්බුනහම ඒ ගියපු වියදම කවර් වෙනවා. මාස 4 මාස 6 නේ පුතේ ඉගෙන ගන්න තියෙන්නේ. අගෝස්තුවේදී ඉවරයි. 4000 ගන්න. ඒ වගේම මේ විදිහට 23 24 25 ඒරෝල් කරපු ළමයි ඉන්නවනම් එයාලා බැංකු ජොබ් එකට යන්න ඉන්නවනම් එයාලට පුතේ ඇත්තටම මේකේ මේ මාසයි රුපියල් 4000 ගාන වියදම් කරාට අවුලක් නැහැ. ඇයි? එයාලා semester 1 පාස් වුණොත් එයාලට පුතා ඉන්ටර්න්ෂිප් උත් එක ගිහිල්ලා සල්ලි හොයන ඉතුරු ටික කරන් යන chance එක තියෙනවා. පැහැදිලිනේ? හරි. එතකොට අර බැංකු ශාස්ත්‍රයට ප්‍රවේශ වෙලා හොඳ ගමනක් යන්න අවස්ථාව තියෙනවා ඔයාලට ප්‍රශ්නයක් නැතුව. ඒතර මාසික ගාස්තු වෙන්නේ පුතා කියද අපේ රුපියල් 4000ක් විතරයි. හරිද? ඒතර ඒගොල්ලෝ ඔයාලට සම්බන්ධ වෙලා එඩිට් කරගෙන යන්න පුළුවන්. පොඩි මුදලක් නෙමෙයි ඒකනේ. ඔයාලා ඒ ලෙවල් වලට ඊට වඩා ලොකු වියදම් කරලා තියෙනවා. හැබැයි මේක පුතේ ඔයාලගේ ජීවිතේ සාර්ථකත්වයට යන පාඨමාලාවක් වෙනවා. මම හිතනවා ඒ ටික ඔයාලට ක්ලියර් වෙන්නේ නැති පුතේ කිසිම ගැටලුවක් නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. ඊට පස්සේ පුතේ මම කෙටියෙන් පෙන්නන්නම් පුතේ අපේ ලෙක්චර් පැනල් එක ක්වොලිෆිකේෂන් එක දාලා තියෙනවා පුතේ කුරුරුන්ගේ. මම හිමින් උන්ට අරගෙන යනවා. බලගේ accounting and auditing කරන්න පුතේ නුවන් ප්‍රියංග සර්. මේ තියෙන සර්ගේ සුසුකම් ටික තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම පුතේ survey of financial system සහ element of banking and non-bank finance කියන විෂය කරන්නේ පුතා සුබුන් මාලිංග සර්. මේ තියෙන සර්ගේ ක්වොලිෆිකේෂන්. ඒ වගේම ළමයි economics for banking කියන විෂය කරන්නේ මම. මේ තියෙන්නේ මගේ ක්වොලිෆිකේෂන් ටික. ඒතර යම්සි දරුවෙක් පුතේ මේ පාඨමාලාවට සම්බන්ධ වෙනවා නම් පුතේ මෙන්න මේ නම්බර් එක තියෙනවා 0.76යි 558යි 33යි 90. මෙන්න මේ නම්බර් එකට පුතා බෑන්කින් කියලා WhatsApp පණිවිඩයක් කරන්න. ඉතින් ඔයාලට පුතේ අවශ්‍ය ලියාපදිංචි කටයුතු කිරීම කරනවා. මට තියන්න අපේ ආයතනයේ පුතා කිසිම ලියාපදිංචි ගාස්තුවක් අය කරන්නේ නැහැ. හරිද? ඒ වගේම ඔයාලා හොඳට හොයලා බලන්න මේ වෙන ආයතනවල පන්ති ගාස්තු කීයද කියලා. තා ඉහළ මුදලක් වලෙන් ආය කරනවා පාඩේ කරගන්න අමාරුයි. නමුත් මේක අපි හරියටම අලුත් විෂය නිර්දේශය, පේපර්, මොඩල් පේපර් එක සජීවීව අපි උගන්වනවා රුපියල් 4000ක වගේ පන්ති ගාස්තුවකට. අපි පුතේ අවුරුදු 5කට 6කට වඩා කාලයක් මේ IBS වල ළමයින්ට ලංකාවේ භෞතික ගොඩක් ඉගැන්වීම් කරලා අත්දැකීම් දෙන කතිකාචාර්යවරු ඒ නිසා වලට කිසිම ගැටලුවක් නැතුව සම්බන්ධ වෙන්න පුළුවන්. හරි? එතකොට පුතේ අපි ඔන්න ওই ටික තමයි මට ඔයාලට දැනුවත් කරන්න උන්නාව තිබුණේ. මම හිතනවා මේ අවශ්‍ය සියලුම දේවල් අපි දැනුවත් කිරීම කරා. ඔයාලට ඒ ටික සම්බන්ධ වෙලා කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදී අපි IBS ආයතනයේ ශිෂ්‍ය විදිහට ඔයාලා ලියාපදිංචි කිරීම සම්බන්ධව ඒ විභාග සම්බන්ධව සියලුම දැනුවත් කිරීම පුතා අපි අවශ්‍ය අවස්ථාවන් වලදී වර්ක්ෂොප් අරගෙන ඔන්ලයින් අපි සෙෂන් කරලා ඔයාලට සම්පූර්ණයෙන්ම අපි ආවරණය කරලා දෙනවා. පැහැදිලිනේ? හරි. මම හිතනවා පුතේ සියලුම ගැටලු निराකරණය වෙන්න ඇති. හැමදේම ක්‍රිස්ටල් ක්ලියර්. ඒකල පුතේ වැඩේට සම්බන්ධ වෙන්නේ. ඒකට ඔයාලටයි අපිටයි හොඳ ගමනක් යන්න පුළුවන්. මම විශ්වාස කරනවා පුතේ මේකට සම්බන්ධ වෙන හැම දරුවෙක්ම ලංකාවේ බැංකු හා මූල්‍ය ශාස්ත්‍රයේ දැවැන්ත වෘත්තිකයෝ වෙලා ඉහළ ජීවන තත්ත්වයක් ඉහළ ආදායමක් සමගින් හොඳ ජීවිතයක් ගත කරයි කියලා. ඉතින් හැමෝටම ජයග්‍රාහී අනාගතයක් පුතේ.